බණ අහන්න පින තියෙනවනේ. ඔයත්තන්ට මම මෙහෙම කියන්නේ පින්නතුන් උපදින සේරටම කන් ඇහෙනවද? කන් ඇහෙන්නේ. උපදින සේරටම කතා කරන්න පුළුවන්? බෑ. උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කන්න බොන්න බෑ. ඒ හැම අවස්ථාවක්ම ඔයත්තන්ට තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕන? ඒ වගේ හොඳට වැඩ ගන්න. සංසාරේ කවදනම් පින්නත් න්යාය බණහඬ හම්බේ? කවද වගේ හම්බේ? දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකක් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා. බණ නම් ඔය ඉන්න බල්ලොන්ටත් ඇහෙනවා ඇතිනේ.